ආයුබෝවන් දහම් පාසල් යන එක වසරේ ඉගෙන ගන්න පුංචි ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි අද අපේ දෙවැනි පාඩම ඉගෙන ගනිමු. අපේ දෙවැනි පාඩම තමයි සිදුහත් බෝසත් උපත. වෙසක් පෝයදා සිදුහත් කුමරු උපන්නා. කවුද මේ සිදුහත් කුමාරයා කියලා කියන්නේ? අපි අපේ පළවෙනි පාඩමෙන් අපේ බුදු හාමුදුරුවෝ කියන පාඩම ඉගෙන ගත්තා. ඉතින් මේ අපේ බුදු හාමුදුරුවෝ බුදු බව ලබන්නට කලින් එතුමා කුඩා කාලයේදී තමා සිදුහත් බෝසත් කුමාරයා කියලා අඳුන්වලා තියෙන්නේ. අද අපි අපේ පාඩමෙන් ඉගෙන ගන්නේ සිදුහත් බෝසත් පුංචි කුමාරයාගේ උපත ගැන. සිදුහත් කුමාරයාගේ අම්මා මහාමායා දේවිය. ඒ වගේම සිදුහත් කුමාරයාගේ පිය රජතුමා තමයි සුද්ධෝදන මහරජතුමා. පුංචි සිදුහත් කුමාරයා වෙසක් පෝය දවසේ ලුම්බිනි සල්ුවනේදී උපත ලැබුවා. මහාමායා දේවිය සුද්ධෝදන රජතුමා වගේම දෙවියන් රටවැසියන් කුමාරයාගේ උපත ගැන ගොඩාක් සතුටු වුණා. අපි වෙසක් මංගල්‍ය කියලා සමරන්නේ මේ සිදුහත් බෝසත් කුමාරයා ඉපදුණු ඒ පින්වන්ත දවස. ආයෙත් දවසක අලුත් පාඩමෙන් හම්බ වෙනකන් පුංචි පුතාලා දුවලට තෙරුවන් සරණයි. ඒ වගේම ෆ්‍රී ටයිම් තුෂාරි YouTube channel එක subscribe කරන්න.